මේ ලෙසන් වලින් අපි බේසික් හවුස් මොඩල් එකක් හදමු. අපි හදන්න යන්නේ මේ විදියට ෆයිනල් හවුස් මොඩලින් එක. හරි? ඕකේ. අපි මුලින්ම Revit ආකිටෙක්චර් වලට ගිහිල්ලා අලුත් ෆයිල් එකක් ගන්න ඕනේ. new වලට ගිහිල්ලා නැත්නම් මෙතන ආකිටෙක්චරල් ටෙම්ප්ලේට් එක. මේක select කරලා ආකිටෙක්චර් ටෙම්ප්ලේට් එක ගන්න. එහෙම නැත්නම් new වලට ගිහිල්ලා මෙතන select කරලා ආකිටෙක්චරල් ටෙම්ප්ලේට් ඕකේ කරන්න. දැන් අපේ මොඩල් වලට අපිට මේ විදියටම ඩිසයින් එක දාගන්න ඕනේ. මෙතන මේ 39යි අඟල් 6යි 9යි අඟල් 6යි මේ සයිස් එකට තමයි මේක තියන්නේ. මේ විදියට අපි හදාගමු. ඊට කලින් අපි මුලින්ම levels දාගමු. හරි? අපි මුලින්ම මෙතනට ගිහිල්ලා මෙතන east මොනවාරි elevation වලට ගිහිල්ලා levels දැන් බලන්න level එකක් තියෙනවා. මේ level වලට මම ground floor මෙතන name කරන්නම් ground floor. yes කරන්න. මෙතන මේ would you like to rename corresponding views එනකොට yes දෙන්න. yes දුන්නා නම් විතරයි මෙතන මේ level 1 කියන floor එක rename වෙනවා. මෙතන level 1 කියලා තියෙනවා මේක yes දෙනකොට ground floor ඒ විදිහට rename වෙනවා. ඒ වගේ level 2 වලට අපි දාමු roof. press enter. Would you like to rename the corresponding views? yes දෙන්න. තව අපි foundation වලට දාන්න වෙනවා layer එකක්. ආයෙ අපි මෙතන අපිට මෙහෙම කරන්න පුළුවන්. මෙතන තව level එකක් දාන්න මම මොනවාරි level එක select කරලා මෙතන තියෙනවා create similar. මේක click කරනකොට ආයෙ මේක activate වෙනවා level එක. එහෙනම් අපි මෙහෙම යන්නත් පුළුවන්. architecture tab වලට ගිහිල්ලා මෙතන තියෙනවා levels. මේ level එක click කරලා අපිට level එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ level එක select කරලා මෙතන create similar ගිහිල්ලා එකක් දෙන්න පුළුවන්. දැන් create similar දුන්නාට පස්සේ අපිට draw කරන්න පුළුවන් තව level එකක්. okay. මේ level 3 එක මම rename කරනවා foundation. press enter. yes දෙන්න. right. දැන් foundation level එක 0 ඉඳලා -3 feet වාගේ අපි මෙතනට distance එක දෙමු. අපි -8 feet තියෙන්නේ. මම -3 feet දෙන්නම්. ඊට පස්සේ අපේ roof level එක 10 feet okay. මෙතන මේ දෙකම ළඟ තියෙන නිසා මම මෙතන මේ select කරලා මේ point එක click කරලා මෙතන පොඩ්ඩක් break කරගන්න පල්ලයට. ඒ විදිහට මේකත් අපිට select කරලා break කරගෙන උඩහට ගන්න පුළුවන් මේ විදිහට. okay. right. levels තුනම දැම්මා. ඊට පස්සේ අපි මුලින්ම roof ground floor වලට යමු. right. ground floor වලට ගිහිල්ලා අපි මේ draw කරන්න ඕනේ මේ design එක. මෙතන wall size දීලා නැහැ. නමුත් අපි standard size 9 inches wall වලට මේක හදාගමු. හරි. එහෙනම් මුලින්ම මම මොනවද කරන්න ඕනේ? මෙතනට wall වලට ගිහිල්ලා wall architecture වලට යන්න. right. මෙතන wall architecture ගිහිල්ලා මෙතන wall architecture ගිහිල්ලා මෙතන තියෙනවා we have basic wall 8 inches. We don't have 9 inches wall. right. 9 inches wall නෑ. අපි මේක මේ මොනවාරි එකක් අරන් edit දෙන්න වෙනවා. මුලින්ම click the edit button. මේ වාගේ menu එකක් එනවා. අපි මේ menu වලින් duplicate කරලා තමයි අපි අලුත් wall එක හදන්න ඕනේ. අපි තියෙන wall එක we are not editing the available wall, right? We have to duplicate it. So click duplicate. Then you have to give the name. මෙතන name එකක් දෙන්න අපි wall 9 inches මේ විදිහට name කරමු. okay. දැන් wall 9 inches දීලා විතරක් මදි. අපි size මෙතන structure මේ structure එක click කරනකොට මෙතනට එනවා structure size එක 8 inches මේ මෙතන අපි 9 දෙන්න ඕනේ. ඕකේ කරන්න. දැන් අපි 9 inches wall එකක් ගත්තා. හරි. ඊට පස්සේ අපි draw කරමු. ආයේ මෙතන අපි drawing tool ඇවිල්ලා නැහැ. දැන් හරි. මම modify select කරනකොට එනවා. මම මේක click කරලා මේ විදිහට box එකක් දානවා මුලින්ම. ඊට පස්සේ තව box එකක් දාන්න මේ විදිහට. හරි. දැන් dimensions ඔක්කොම adjust කරමු. මුලින්ම මට ඕනේ මේ distance එක. මේ distance 39 feet 6 inches. මම මේ point එක select කරනවා. දැන් බලන්න මෙතන ඉඳලා මෙතනට තමයි අපි distance එක මේක දැන් display කරන්නේ. දැන් ඒ නිසා අපි මේක click කරලා just move it to this corner. දැන් බලන්න total distance is 60 feet. We want 39 feet space 6 inches. okay. ඊට පස්සේ then we have to move this one, right? okay. ආයෙ බලන්න දැන් you have to make it to center, right? 15 feet 6 inches. right. මේ පළල 19 feet 6 inches. So I have to select this line
මම මේක ක්ලික් කරලා මෙතනට අපි ක්ලික් මේ align කරන්න. ඊට පස්සේ we'll go 19 feet 6 inches. Okay. ඊට පස්සේ I have to move this one. අපි මේක move කරමු දැනට මේ විදිහට. I want to make it to center, right? මේ center එක ගන්න ඕන අපිට දැනට දැන් random තමයි අපි දාලා තියෙන්නේ. මේ distance උයි මේ distance වෙනස්. මේ බලන්න මේ distance ඇවිල්ලා 13 feet 6 inches. මේ distance එක බලන්න 4 feet. ආයි තියෙනවා. ඕකේ දැන් අපි වැඩක් කරමු මෙතන center කරගන්න අපිට වැඩක් කරන්න පුළුවන් මේ size එක හදාගමු මුලින්ම. මේ size 15 feet 6 inches මේ පළල. මම ඒක හදාගන්න. මේක ක්ලික් කරලා 15 feet 6 inches වලට දෙන්න. ඕකේ. ඊට පස්සේ මේ distance එක අපි වැඩක් කරන්න පුළුවන් මෙහෙම. අපිට හරියටම ගන්න ඕන මේ center point ඉඳලා ගන්න ඕන අපි මෙහෙම කරමු. මේක මකලා දාලා මේකත් මකලා දාලා මේ center point ඉඳලා wall එක නම් draw කරන්න මෙතන මේ center point ගන්න පුළුවන්. හරි. මේ point මෙතන 11 feet වලට තමයි ගන්න ඕනේ මේ wall එක. හරි. අපි මෙහෙම draw කරමු. මෙතන ඉඳලා 11 feet වලට ගමු එක. 11 feet. ඊට පස්සේ මේ side එකට මේක total තියෙන 15 feet 7 inches. එහෙනම් ඒක half ගන්න ඕනේ. 7 feet 8 inches වගේ. දැන් ඕනේ 7 feet 8 inches දාලා මෙතන මේ විදිහට මේ join කරනවා. ආයේ this side also we have to do the same. 7 feet 8 inches. Okay. මේ වගේ අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ we have to remove this wall. Okay. දැන් අපි මුලින්ම මේ wall එක draw කරනකොට මෙතන levels level 1 level 2 දෙකම දෙන්න ඕනේ. අපි දීලා නැහැ. නිකන් තමයි draw කරේ. දැන් බලමු level east elevation වලට ගිහලා බලමු කොහොමද තියෙන්නේ. ඔව් මෙන්න බලන්න. දැන් තියෙන්නේ මේ ground floor ඉඳලා අඩි 20ක් උසට තමයි walls ඔක්කොම වෙලා තියෙන්නේ. ඒ නිසා මම walls ඔක්කොම select කරලා මෙතන තියෙනවා base constraint ground floor. The top constraint is unconnected. මෙතන top constraint වලට we have to select roof. Then point මේකට constraint වල දැන් level 1 level 2 දෙකම ඒ කියන්නේ level 1 ground floor roof වලට මේක set වෙනවා. හරි. දැන් 3D වලින් බලන්න මේ තමයි design එක. ඊට පස්සේ අපිට මේ හරිය open කරගන්නත් ඕනේ. මෙතන opening ඕනේ. මෙතන arc එකක් මොනවද දෙන්න පුළුවන්. ඒක දීලා මේක ලස්සනට හදාගමු. මෙතනට දැනට ඕකේ දැනට අපි මෙහෙම තියලා roof එක හදමු. අන්තිමට අපි ඔක්කොම හදාගමු. හරි. right. දැන් roof එක දාන්න කලින් අපි foundation එකක් දාගමු. foundation වල දාන්න අපි යන්න ඕනේ foundation layer වලට. double click කරන foundation එක. foundation එක double click කරනකොට මෙහෙම එනවා foundation layer. right. දැන් අපි foundation වලට wall එක click කරලා මෙතන 9 inches wall තියෙන්නේ අපිට foundation වලට 14 inches wall එක හදා ගන්න ඕනේ. ඒ නිසා we have to go to edit mode. මම මේකම edit කරනවා. edit. දැන් මේක duplicate කරමු. select කරන duplicate and then I will type foundation. Foundation 14 inches. Okay. Right. Next I have to give the dimension, the thickness. මම මෙතන දාන 9 inches තමයි දාලා තියෙන්නේ. 14 inches කියන්නේ 1 feet 2 inches. 1 type කරලා space එකක් දීලා 2 එක type කරනවා 1 feet 2 inches. Okay. Now we have got a foundation. දැන් අපි මේ විදිහට අපිට දැන් draw කරන්න ඕනේ. අපි just click the pick line and we can click the pick line center line 1. Now we have got a message. මේ message එක මොනවද? Highlighted walls overlap. highlighted walls overlap. That's mean අපි මේක foundation මම මේක cancel කරන්න. right click කරලා cancel කරලා මම මේක ආයෙ cancel කරනවා. මේක මම delete කරනවා. The reason is අපි මෙතන foundation එක select කරනකොට මෙතන base constraint එක foundation දීලා තියෙනවා. නමුත් top එක මම දීලා නැහැ. 20 feet වෙනකම් එනවා. 20 feet වෙනකොට foundation 20 feet වෙනකොට 20 feet වෙනකම් එනකොට දැන් wall උත් එක ඒක දැන් wall මොනවද intersect වෙනවා. ඒ නිසා we have to give the base constraint of foundation, top constraint වලට we have to give ground floor. අනිවාර්යයෙන් මේක දෙන්න ඕනේ. right. then බලන්න pick line දීලා then you don't get that message.
Okay, now we'll go to 3D view and we'll look at the design. Now we got this design. Okay, foundation is finished, right? Now we want to make the roof. Roof alter, we have to go to roof layer. Go to roof layer, double click, right? And we'll go to roof, architecture, roof, and select roof by footprint. Then මුලින්ම අපි මෙතන select කරමු by pick walls. Next, before picking the walls, we have to give the overhang. Overhang ඇවිල්ලා මේ wall ඉඳලා අඩි 3ක් එළියට එන්න ඕනේ. හරි? Just type number 3 and press OK. Now you have to pick the wall. 1, 2, 3. Okay, now we are going to make this wall in two methods. හරි? මුලින්ම method දෙකක් two types walls අපි හදන්න යන්නේ. මුලින්ම හදන්න යන්නේ මේ වෙන වෙන walls දෙකක් දාලා join කරන්න යන්නේ. ඊට පස්සේ we are going to make a one complete wall. So first we are going to make separate two walls. හරි? මේ විදිහට walls දෙකක් දාලා join කරන්න යනවා. හරි? මොනවද we are going to learn new thing here at this lesson. We are going to learn new point on joining the roof. Therefore අපි මුලින්ම separate wall දෙකක් දාලා ඒක ඕකේ කරමු. දැන් මේ wall වලින් මට මේ side දෙකම මම cancel කරලා මේ slope එක අයින් කරලා දානවා. I don't want this slope. Okay, we'll remove this slope. So we are keeping these two slopes. මේ slopes දෙකම විතරයි අපි දැන් තියාගන්න යන්නේ. Okay, just click OK. Right, now go to 3D view. You got this design. Now again we are going to make another roof, separate roof. So again go to architecture, roof, roof by footprint, select the peak wall and check overhang. It is okay. Now we'll select this line 1, 2, 3 and this one. And I have to extend these lines to make a complete shape. After that, මට මේ slope දෙකම අයින් කරලා දාන්න ඕනේ. I don't want these two slopes. Okay, just click this one and click OK and OK. Now look at the 3D view. We have got two types of roofs. Okay, now I want to join this roof. මේ roof එක මේකට එක join කරන්න ඕනේ. දැන් මේ bottom side එකේ බලන්න මේ roof ඇතුළට extend වෙලා තියෙනවා. It extend inside, right? මේක අපි කපලා ලස්සනට ගන්න ඕනේ. No, so we are going to do that one. Again we will go to roof, top view. Okay, not top view, we'll look at it in the 3D view. Okay, go to 3D view. Right, now how to join the roof. Then බලන්න මෙතන modify වලට ගියා නම් we have an icon, this one, join unjoin roof. You have to select this one, select this line and first click this line. After that click this surface. Now you can see the roof has joined. I'll do it again. I'll undo it again. Control Z, right. Go to modify. Select this one. Make a select කරලා මුලින්ම select කරන මේ line එක. ඊට පස්සේ you have to select this face. Okay, joint, right. නමුත් you can see from the bottom side we have to this wall you have to cut a portion. Something like this, right? අපි කොහොමද මේක කට් කරලා අයින් කරන්න කියලාත් බලමු, right? we will go to roof again, right? Okay, now we from top level අපි බලනකොට මෙතන cut plan වලින් මේක අඩි 4ක් විතර කට් කරලා තමයි මේක පෙන්වන්නේ, හරි? I told you this one in the earlier lesson also, right? When you look at it from top view, you will see the roof portion is cut from this roof, right? That is, the cut plan is set 4 feet above the roof level. So අපි මේක හදාගන්න මොනවද කරන්න ඕනේ? මෙතන තියෙනවා මේ ඔක්කොම cancel කරන්න. මොකද මොනවද select වෙලා තිබුණොත් ඔක්කොම cancel කරන්න. Just cancel everything, right? You have to cancel everything. After that මෙතන බලන්න you have to go down view range. This view range. Click the view range. Then view range එක click කරලා මෙතන බලන්න cut plan ඇවිල්ලා associated level roof 4 feet අරගෙන roof level ඉඳලා 4 feet වලින් කපලා තියෙනවා මේ side එක. ඒ නිසා මේ cut plan වලින් මෙහෙම පේනවා. ඒ නිසා we have to increase this cut plan. So we'll make it 20 feet. You can't apply now because you have to increase the top level also. Otherwise you will get an error message. You can't do it. Therefore අපි මේකත් increase කරගන්න ඕනේ. නැත්නම් apply කරලා බලන්න message එක එනවා. Top clip plan is set below the cut plan. So you can't do that one. So if you increase this one, you have to increase this one also. You'll type 20. Then OK. Now you got the complete roof visible to you, right?
දැන් අපි මොනවද කරමු මේක කපන්න ඕනේ. මේ ඇන්ගල් වලින් මේ රූෆ් එක මේ ෂේප් එකට කපලා අයින් කරන්න ඕනේ. හරි. දැන් මෙතන අයින් කරලා රූෆ් කපලා නැහැ. දැන් මෙතන රූෆ් එක කන්ටිනියස් තියෙනවා මෙතන මේ විදිහට. right? ඒකට අපි මොනවද කරන්නේ? ආකිටෙක්චර් වලට ගිහිල්ලා මෙතන තියෙන vertical opening. Select the vertical opening first. Okay. ඊට පස්සේ select කරන roof එක. ඊට පස්සේ අපිට tool bar එක එනවා මෙහෙම. මේ tool bar වලින් pick line එක ගන්න. අර මේ line එක pick කරන මේකයි මේකයි. ඊට පස්සේ මේ line එක pick කරනවා. මෙතන line එක පේන්නේ. ඒ නිසා අපි මේ point එක click කරනවා මෙහෙම. That here length line. ඊට පස්සේ what we have to do අපි මේ modify වලට ගිහිල්ලා trim extend වලින් මේක select කරලා මේක select කරන්න. Again you have to do the same here also. You have to get a complete shape. Right? You have to get a complete shape. Then press OK. Now go to the bottom side of the roof. Now you can see the roof. You have the roof beautifully removed from this area, right? We'll change the shaded view. Okay, now you can see it is beautifully removed. So this is one method. So in this lesson we have learned that how to joint two roofs. Okay, how to join. If you make separate roof, you can join it. In this lesson I have told you how to do that one. ඊට පස්සේ අපි ආයේ will go to the hidden line. අපිට වැඩ කරන්න පුළුවන් මේ ඔක්කොම select කරලා you have to select everything and attach top base දීලා you have to attach it. Okay, so you can apply this one. මේවා this one also you have to select attach top base and attach to this one. Okay, so this is one method. We have given that one here, right? Okay. These are the instruction in the note, right? Okay. After that, we have to go for this roof also. Before that, I will show you another method, right? තව method එකක් තියෙන මේ method වලින් කොහොමද roof එක හදන්නේ? මම මේක මකලා දාන්න ආයේ. I will delete everything, right? We'll go to roof again. අපි roof level වලට ගිහිලා then again architecture roof. Then roof by footprint. Then we'll select the wall. We want overhang 3 feet. It is okay. Then we'll pick the wall one by one. This one and this one. Now we are going to pick this one also, right? We pick. Okay. Now I want to pick this line, and this line. Okay. So I'm going to make a one roof. Earlier we made two roofs and joined. Now we can make it in a one roof. Now I can't make it okay. The first thing I want to remove these two slopes. Cancel everything. Select these two lines and remove the defined slope. Then I want to remove this slope also. Okay. Now you can't press enter because here we have a line joining these two lines. I have to remove this line. You can't just remove. What you have to do is I will break this line first. මෙතන තියෙන break tool two options තියෙන split limit with gap. අපි මොනවාරි එකක් ගමු. I will take the first one. I will take the first one and click here. මෙතන මම click කරනවා. Okay. Then I will cancel everything. Now this is two lines, right? Line දෙකට තියෙනවා then. Then I have to select the trim extend. Select this and this. Select this and this. That's all. Okay. Now press OK. Now you got the roof, right? The same roof. So this is the easiest method, but the previous method I show you to tell you that there are other methods you can join, other tools that you can use to join the roofs, right? Okay. මම මේක ඔක්කොම select කරලා ආයෙ දෙන්න attach top base select කරන. Okay. Go to this one. Okay. Right. Then we'll go to the next one. I want to make something like this designs. Okay. Okay. We'll go to roof layer again. Now again we'll go to the මෙතන architecture tab වල තියෙනවා vertical opening. The same vertical opening, and I select the roof again, and I can make just a box something like this one. I want to make the same design this side also. Therefore, what I can do is rather than drawing this rectangle, I can mirror it. Common mirror karne I just select everything here, pick line, pick axis. I'll select pick this axis. Mirror karla I will take this everything
Again go to pick axis. We'll take this one, this axis, mirror. ඊට පස්සේ අපි මෙතන දාන්න ඕනේ. So you have to manually එකක් දාමු මුලින්ම. Just එකක් දාලා. Then I want to mirror this one. Select this one. Select the pick axis and mirror. Okay. Then press OK. Then you will get design. Okay. So you got all the designs. Now the design is completed. After that you have to place the door, window, everything. So ඔයා කැමති විදිහට ඕගොල්ලෝ door windows ඔක්කොම place කරලා මේක හදන්න. මෙතනත් opening එකක් තියෙනවා. මේ හරි ඒ opening එක හදමු අපි. ආයෙ මම ground floor ගිහිල්ලා මෙතන මේ open කරගන්න ඕනේ. මුලින්ම මම මේක break කරන්න. හරි. break කරන්න අපි modify වලට ගිහින් මෙතන තියෙන මේ split එක click කරන්න. මේ split එක click කරලා ඊට පස්සේ මේ දෙකම join කරන්න එකයි. මේ දෙකම join කරන්න. Okay. Then we will go to the architecture. We will take door. Then we have only one type of door here. Therefore, we will load the door from load family. Go to load family. Then මෙතන US Imperial වලින් අපේ designs එනවා. මෙතන අපි will go to the doors. And again we'll go to the residential. We'll take one door. Okay, we'll take this one. Okay, we'll take this door, right? Open. And I'll take, there are several doors here. I will take, this door is 5 feet width and 6 feet 8 inches height. For the front door, height should be more than 7 feet. So we'll go down. So we'll take this one. 5 feet and 8 feet. 5 feet 8 inches and 8 feet. Okay. Take this one and I'll place it here. This is the door. Again, I want to make the windows. Go to window. Here also we have only few types of windows. So we can load windows from the family. Now you can't select here because we are in the door family. I have to go back. Then click කරලා එළියට යන්න. එළියට we have to go to the windows. And we have several windows. We can select one case one. Okay, we'll take this one. Here we have several types. I just load one from here and I keep it. I just place it here, right? Okay. Now I can place one window here also. Okay. Right. දැන් මේ ඔක්කොම හරියටම align කරන්න ඕනේ. හරි මේ distance එක මෙතන ඉඳලා මෙතන distance උයි මේ distance උයි වෙනසක් තියෙනවා. ඒ නිසා what we can do අපි annotate වලට ගිහිල්ලා align එක ගන්න. ඊට පස්සේ what you have to do select this line and center of this window, again center of this window, again center of this window and this line and click. ඊට පස්සේ මෙතන EQ කියලා තියෙනවා. EQ equalize. double click කරන්න equal වෙනවා. මේ ඔක්කොම equal වෙනවා. හරි. ඒ විදිහට we'll do this one also. මෙතන click කරන්න මේ center එක ගන්න, මේ center එක ගන්න, මේ point එක ගන්න, මෙතනම ගන්න. ඊට පස්සේ EQ එක click කරන්න. This one also the same. EQ. Here also we do the same. මේක එකයි, මේක එකයි. මේ all door center point again okay. EQ. අපිට මෙහෙම දැනකොට පොඩි issue එකක් එනවා. මෙතන equalize කරනකොට මෙතන මේක මේ Windows problem වෙනවා. ඒ නිසා we select and delete this one. Window එක අපි පොඩ්ඩක් move කරමු. හරි. First time, right? බලන්න distance එක Windows okay. ඒ විදිහට මේකත් move කරලා දාන්න. Okay. Here we can align as like previous. EQ. මේක select කරලා මේක select කරන්න ඊට පස්සේ මේක select කරලා මේ line එක click කරලා EQ දෙන්න. Okay. ඊට පස්සේ අපි we have to remove this all dimension line. වැඩ ගන්න පුළුවන් මෙතන right click කරලා මෙතන තියෙන select all instances. If you give this one whatever it is visible in Vivo entire project, it will select every dimensions and you have to delete. Then delete කරලා දාන්න. Okay. එච්චරයි. Then go to 3D view. Now this is your design. Okay. Right.
All right. So this lesson has finished, and we'll be doing more and more models with different types. Okay. By doing these models, we'll be learning different types of tools and different techniques in Revit architecture. Okay.